මචං ඔබ නිකමෙක් ගෝතෙක් කියලා ඔබටම හිතලා තියෙද? ඔව් එක්කෝ නෑ ඒකෝ මෙතත් තවමත් බලන් ඉන්නේ කවුරු හරිගෙන් අප්‍රූවල් එකක් එනකල්ද? අපෝ බං. හේයි ඒ මචං මේ අහපන්කෝ. ඔබේ ජීවිතේ පාලනය ඔබේ අතේ තියාගෙන ඉන්න ඕනේ කොල්ලෙකුනම. ඔබ ගොඩක් වෙලාවට කොන්ෆිඩන්ස් නැති වෙන්නේ ඇයි? මොකද ඔබ හිතන්නේ සතුට හිනාව එන්නේ අනිත් අයකින් කියලා නේ. ඔබ හෙන බ්‍රෝරිං පොරක් ඔබ එක්ක කාටවත් ඉන්න බෑ කියලානේ හිතන් ඉන්නේ. එහෙම එකක් නෑ බං. නමුත් ඇත්ත තමයි මචං. ඔයාගේ කොන්ෆිඩන්ස් ඔයාගේ ඇඟෙන්මයි එන්නේ. උත්සාහයක් නැත්තම් ජයග්‍රහණයක් නෑ. ඉතින් ඔබ මෙච්චර වෙලාව මේ ටික බලවනම් ඊටු ටිකත් ඉවර වෙනකම් බලපන්. ඒ තමයි කොල්ලෙක්ට ජීවිතේට තියෙන්න ඕනි හොඳම ටික. මේ වීඩියෝ එක අවසානයේදී ඔබටම හිතෙයි මෙච්චර කල් මන්නේ මෙෂම හිටියේ කියලා. හොහො පොඩ්ඩක් ඉන්න. මාත් ඉන්නවා කියලා අමතකුණාද? මාත් පොඩ්ඩක් කතා කරන්න එහෙනම් කොන්ෆිඩන්ස් ගැන. අම්මුවේම අද අපි කතා කරනවා ඉතින්. ඔයාලා දෙයක් කරන්න ඕනේ. ඉතින් අද අපේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඕනේ. හරිද? රතු පාට subscribe බොත්තමත් ක්ලික් කරන් අපි යමු එහෙනම් වීඩියෝ එකට. අංක 1. ඔයාගේ purpose හොයාගන්න. Find your purpose. පළමුවෙන් ලොකු ඉලක්කයක් තියාගන්න. ලබ්ලබ්ලා. එහෙම සීන් නෑ. මං කියන්නේ උඹලට ආසවෙන් කරන්න පුළුවන් විදිහට මුලක ඉඳන්. ඔන්න එහෙනම්. කොල්ලෙකුණාම ඉලක්කයක් තියෙන්න ඕනේ. මොකද ඔබට වගකීම් වැඩි එතකොට. ඒවට යන මුදලුත් වැඩි. ගොඩක් සල්ලි හොයන එක ඇඟ ශක්තිමත් කරන් පිරිපුන් හෙඩි දෙඩි නිරෝගී වින්න එක අනිවාර්යයි ඉතින්. තව ස්කිල් එකක් ඉගෙන ගන්න එක. අලුත් වාහනයක් ගන්න මහන්සි වෙන එක. ඔබේ දවසේ 100ක 80ක කාලයක් මේවට වැය කරන්න. එතකොට ඔබේ කොන්ෆිඩන්ස් නිකම්ම ආරම්භ වෙනවා. අංක 2. 100ට 1 rule පටන් ගන්න. The 1% rule. ලංකාවේ 150%ක්ම රස්තියාදු ගහන් අයිස් කුඩු ගගා සමාජයට ගෙදරට චොර් වෙන්න ඔබලා ඉපදිලා නැහැ. උත්සාහවන්ත වෙයන්. අලුත් දෙයක් ඉගෙන ගන්න, පොතක් කියවන්න, ඒකෙන් ඔබේ මොටිවේෂන් ඉහළ යනවා. කොන්ෆිඩන්ස් ගොඩ නැගෙනවා. අංක 3. බොඩි මාස්ටර් කරන්න නිරෝගීව ඉන්න. ශක්තිමත් ඇඟ, ශක්තිමත් මනස. දිනකට ව්‍යායාම මිනිත්තු 30ක් කරන්න. හොඳ ආහාර ගන්න, ස්ලීප් 8 hours පැය 8ක් නිදියන්න. මේකෙන් ඔබේ self confidence එළියට එනවා. උත්සාහයට බලපෑම් කරනවා. අංක 4. no කියන ඉගෙන ගන්න. learn to say no. මෙහෙම හිටිය කියලා පඬිතෙක් වෙන්නේ නැහැ. ජීවත් වෙන්න ලේසි සමාජයේ උන් එක්ක. හැමෝටම ඕ කියන එක නවත්තන්න. ඔබේ වටිනාකම රැකගන්න නෑ කියන්නත් පුරුදු වෙන්න. ඒ වගේ බෑ කියන්නත් පුරුදු වෙන්න. ඒකෙන් ඔබ high value මිනිහෙක් වෙනවා. motivation තවත් වැඩි වෙනවා. අංක 5. line mindset ඔලුවට දාගන්න. adopt line mindset. සිංහයා වගේ තනියම නැගිටින්න. ඔබේ ඇස්සුරු ඇතිනම් ලෝකෙම ඔබ පස්සෙන් දුවනවා වගේ මට්ටමකට එනකන් මහන්සි වෙන්න. මම සමත්, මම ශක්තිමත්, මම උත්සාහවන්ත කියලා දිනපතා කියන්න. කොන්ෆිඩන්ස් සහ මොටිවේෂන් ඔබේ ජීවිතයේ කොටස් වෙනවා. දැන්ම ෆෝන් එක පැත්තකින් තියලා එක ඇක්ෂන් එකකින් පටන් ගන්න. ඔබ ශක්තිමත් පිරිමියෙක් වෙන්න රෙඩි නම් I am ready කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වටිනා කරුණු ගොන්නක් එක්ක අපි ගේන වීඩියෝ දාපු ගමම්ම ඔයත් බලන්න subscribe button එක ක්ලික් කරලා අපිත් එක්ක සෙට් වෙන්න ඕනේ එහෙනම්. ජය වේවා.